හොඳයි මම අදත් ඔයගොල්ලෝ මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා අයිබෝන් කියලා Rhythm of Antics අද අපි බලමු අද අපේ විශේෂාංගය මොකද්ද කරන්න යන්නේ කියලා. ඉතින් අද මේ මම මේක රෙකෝඩ් කරන්නේ මේ විලටන් අසල තියෙන පබ්ලික් පාර්ක් එකක. මේ වගේ පාර්ක්ස් කීපයක්ම තියෙනවා සබබ් එකකට. සමහරවිට තමන්ගේ සමහරව තියෙන ඩොග් පාර්ක්, සමහර චිල්ඩ්‍රන් පාර්ක්, ඒ වගේම අපිට හවසට ඇවිල්ලා විවේකීව සදා කාලේ ගත කරන්න පුළුවන් විදිහට මේ වගේ පාර්ක් කීපයක්ම මේ අවට තියෙනවා. ඉතින් ඒක ලස්සනට මේ ඒගොල්ලෝ අලංකාර විදිහට මේන්ටේන් කරලා යනවා. ඉතින් අද මම හිතාගත්තා මේ ප්‍රෝග්‍රෑම් එක මේ වගේ එළියට ඇවිල්ලා මේ වගේ පබ්ලික් පාර්ක් එක කරන්න කියලා. ඉතින් අපි අද බලමු අපි අද මේ අපිට ඉදිරිපත් කරන්න තියෙන්නේ මොකක්ද කියලා ශාන්ත. මොකද අද මම ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා ඉතාමත් පෞරාණිකයෙන් ඉහළ. මම හිතන ගොඩක් දෙනෙක් මේක දැකලා නැතුව ඇති. අවුරුදු 130ක් පමණ ඉපැරණි ෆොටෝග්‍රාෆි යන්ත්‍රයක් ඔයගොල්ලන්ට හඳුන්වලා දෙන්න. මේක මේ ඉතාමත් දුර්ලභයි විරලයි. මේ මම බොහොම කීපයක් දැකලා තියෙන මේ වගේ කන්ඩිෂන් එකකින් ඒ වගේම රනින් කන්ඩිෂන් එකකින් තියෙන ඒවා. ඉතින් මම හිතාගත්තා ඔයගොල්ලන්ට අද මේක මගේ සෙග්මන්ට් එකකින් ඉදිරිපත් කරන්න. අපි බලමු මේ මොකද්ද කියලා. මම මේකට මේ පූර්ව කථනයක් විදිහට මම ඔයගොල්ලන්ට මේ පොඩි ඡායාරූපයක් ඉදිරිපත් කරන්න. මේකත් බොහොම ඓතිහාසික වැදගත්කමින් යුතු ඡායාරූපයක්. මේකේ ඉන්නේ මේ තෝමස් අල්වා එඩිසන්. ඔහු ආසාවෙන් සවන් දෙනවා මෙවැනි ආකාරයක ෆොටෝග්‍රාෆි යන්ත්‍රයකට. මෙම ඡායාරූප මම ලබාගත්තේ උවෙනින් ක්‍රියාත්මක වන වෙබ්සයිට් එකකින්. ඉතින් මමත් ඉතාමත් කැමති මේ ෆොටෝග්‍රාෆි යන්ත්‍රයට මේ මොකද මේක හරිම විරල හින්දා. ඉතින් මම අද ඔයගොල්ලන්ට ඒක බොහොම විස්තරාත්මකව ඉදිරිපත් කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. හොඳයි මම මේ මුලින්ම පියවරක් විදිහට මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මොකද්ද මේකේ සවුන්ඩ් සෝස් එක කියලා. මේව ග්‍රැමෆෝන් යන්ත්‍රය කිසිම ඉලෙක්ට්‍රිසිටි එකක් හෝ බැටරි බලයක්වත් නොමැතිව සම්පූර්ණයෙන්ම මෙකැනිකල් ප්‍රොසෙස් එකකින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේ සඳහා අපි භාවිතා කරන රෙකෝඩ් එක මෙන්න මේ වගේ සිලින්ඩරාකාර රෙකෝඩ් එකක්. මේක 1876 තෝමස් අල්වා එඩිසන් විසින් මෙව ග්‍රැමෆෝන් එක ඉන්වෙන්ෂන් කරන කාලේ ගත්ත ෂේප් එකම තමයි තාමත් මේක දක්නට ලැබෙන්නේ. මේකත් අවුරුදු 130ක් පමණ ඉපැරණි රෙකෝඩ් එකක්. ඉතින් මේකේ ඔයගොල්ලෝ ළඟට ගිහලා බැලුවොත් එහෙම මේකේ තියෙනවා ඉතාමත් සිහින් ට්‍රැක්ස්. මේ ට්‍රැක්ස් වල තමයි මේ මියුසික් එක එන්ග්‍රේවින් කරලා තියෙන්නේ. ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේකේ ඉතාමත් සිවුම් ආකාරයෙන් ඒ එන්ග්‍රේවින් කරලා තියෙනවා මේ ට්‍රැක්ස් එක. ඉතින් මේක තරම් සවිශක්තිමත් තියෙන සිලින්ඩරයක් නෙමෙයි. ඉතින් මේක සමහර බිම වැටුනොත් කැඩෙන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ ඒ සඳහා පැමිණි ආරක්ෂිත ආවරණය. මේ එඩිසන්ගේ ඡායාරූපයක් සමග තියෙනවා. මෙතන එඩිසන් ෆ්ලුවෙන් වල රෙකෝඩ් කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේක තමයි මේ සඳහා යොදා ගන්නා වූ කියන්නේ සවුන්ඩ් සෝස් එක කියලා අපිට හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් අපි බලමු පොඩ්ඩක් මේකේ මේ ක්‍රියාත්මක කරන්න ඉස්සෙල්ලා මේකේ තියෙන මේ උපකරණ ගැන පොඩි හැඳින්වීමක් කරන්න මම කැමැත්තෙන් ඉන්නවා. හොඳයි දැන් මේ වගේ උපකරණ හැත්තනම හදලා තියෙන්නේ ගෙදර වගේම මේ අවුට්ඩෝර් මේ වගේ එලිමහනකට ගෙනල්ලා නැත්නම් පික්නික් එකකට ගෙනල්ලා සංගීතය රස විඳින්න තමයි මේක නිෂ්පාදනය කළා කියන්නේ. ඉතින් මේකට මේ ඇවිල්ලා තියෙනවා මේ වගේ ලිට් එකක්. මේක වහලා මේ කැරි කරන්න එළියට. ඉතින් මේ ආකාරයෙන් තමයි මේක මේක හරියට මේ පරණ සුයින් මැෂින් එකක් වගේ ඔයගොල්ලන්ට මතක් වුණොත් පේනවා. ඒ වගේ ලිඩ් එක මේ තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මේ බේස් එක. මේක ඕක්‍රියෙන් තමයි හදලා තියෙන්නේ. ඉතින් අපි මේක වසර 130ක් විතර ඉපැරණි හින්දා බොහෝ පරිස්සමෙන් සංරක්ෂණය කරලා තියෙනවා. මේක මේ කරන්නේ මේකට වුඩ් කන්ඩිෂනර් ඒ වගේම බී වැක්ස් එකේ මාලේප කළා. ඉතින් මේවා වේලෙන් පස්සේ මේව චිප් වෙන්න ගන්නවා. ඒ ඔක්කොම ප්‍රොටෙක්ට් කරලා ප්‍රිසර්ව් කරලා බොහොම හොඳින් පවත්වාගෙන යනවා. ඉතින් මේකේ තව එකක් තමයි මේ තමයි මේ ෆිගර් එක මේකෙන් තමයි මේ ලිට් එක සවි වෙන්නේ. මේක තද කරන් පස්සේ ඒක තද වෙනවා. ඊට පස්සේ මේක ඇතුලේ තියෙනවා මැෂින් එකක්. මම ඔබට ඒක තව මොහොතකින් පෙන්වන්න කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. මේ අපි මේකට ප්‍රධාන වශයෙන් බලය ලබා දීලා තියෙන්නේ මෙතන තියෙන හැන්ඩල් එක. මේක කරකැවීමෙන් තමයි මේ අවශ්‍ය ලක්කාම් පියන්නේ. මම මේක දැන් වයින්ඩ් අප් කරන ලේස්ට් කරලා තියෙන මම තවදුරටත් වයින්ඩ් කරන්න යන්නේ නැහැ. මේවා බොහොම සෙන්සිටිව් මැෂින් දැන්. ඉතින් ඒ ලැබෙන ශක්තිය මෙන්න මේ විතර තියෙනවා. මේ
ලෙද බෙල්ට් එක මේ ලෙද බෙල්ට් එකෙන් තමයි මේ උඩට සම්ප්‍රේෂණය කරන්නේ මේ බලය ක්‍රියාත්මක වීම සඳහා. දැන් මෙතන තියෙනවා පොඩි ස්ටොප් එකක්. මේක නවත්තලා තියෙන්නේ ස්ටොප් එක රිලීස් කරන් පස්සේ මේක ක්‍රියාත්මක වෙන්න ගන්නවා. ඉතින් මේ ආකාරයෙන් තමයි මේකට ප්‍රෝසෙස් එක වෙන්නේ. ඉතින් මේකට අපි දැන් මේ තියෙන රෙකෝඩ් එක මේකේ ෆෝල්ඩර් එකේ මේ ආකාරයෙන් රඳවන්න පුළුවන්. මේක තමයි රෙකෝඩ් ෆෝල්ඩර් එක. ඉතින් රෙකෝඩ් ෆෝල්ඩර් එක රඳවලා දැන් මම තා පෙන්නන්න මෙතන තියෙනවා මේ ටිකක් තද කරන්න පුළුවන්. එතකොට තමයි මේක හොඳට ග්‍රිප් එකට රැඳී සිටින්නේ. මෙතන තියෙනවා මේ රිප්‍රොඩියුස් එක මේකේ තියෙන හදවත වගේ එකක්. ඉතින් මේකේ මෙතන තියෙනවා මේකට සවිලා තියෙනවා තාමත් කුඩා ඩයමන්ඩ් එකක්, ඩයමන්ඩ් හෙඩ් එකක්. මේ ඩයමන්ඩ් හෙඩ් එක මම මේක පහත් කරනකොට මෙතන මේක මගින් මේක මේකේ ගට්ටන වීමක් වෙනවා. මේ සිලින්ඩර් එකේ මේ සිලින්ඩර් එක රොටේට් වෙනකොට ඒ ගට්ටනෙන් ලැබෙන අපි හිතමු පොඩි කම්පනය තමයි මේකට මේක මගින් ඇම්ප්ලිෆයි කරලා ලබා දෙන්නේ. මේක තමයි මූල ධර්මයේ මේක ක්‍රියාත්මක වෙන. ඉතින් අපි මේක මේ පොඩක් ක්‍රියාත්මක කරලා පෙන්නම කොහොමද මේ වැඩ කරන්නේ කියලා. ඉතින් මේ ලබා දෙන ෆෝන් එක ගැන මම කියන්නම්. මේක මෙතල් ෆෝන් එකක්. මේ මෙතල් ෆෝන් එක මේක ටිකක් බරින් අධිකයි. ඒ නිසා මේකට මේ ක්‍රේන් එකක් මගේ කුප් කරලා ෆවිකල් එල්ලලා තමයි තියාගෙන ඉන්නේ මේක බරින්ද. ඉතින් මේ ලබා දෙන ශක්තිය මට කියන්න බැහැ. මෙතන තියෙන ගිය පද්ධතිය. මේ ගිය පද්ධතිය මගින් ඉතාමත් ක්‍රමානුකූලව මේ හෙඩ් එක මූව් කරනවා දකුණු අත පැත්තට. මොකද මේ එතකොට තමයි මෙයාට මේ තියෙන මේ එකේ කරකැවීමත් සමගව තියෙන ට්‍රැක් එක අනුව තියෙන මේ සංගීතයේ ඒ වයිබ්‍රේෂන් එක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි ක්‍රියාත්මක කරලා බලමු කොහොමද මේක ක්‍රියාත්මක වෙන්නේ කියලා. මම මුලින්ම මේක රිලීස් කරනවා මේ තියාගෙන තියෙන ප්‍රෙෂර් එක. ඊට පස්සේ මම මේක හිමි පිටාව පරිස්සමින් මේක උඩින් තියනවා. ඉතින් මේක වපුර 120ක් විපාකනයක සංගීතකවල සවන් දෙන්නේ. ඉතින් අද අපි ආන වගේ ස්ටීරියෝ ඒ වගේ සවුන්ඩ් එකක් නෙමෙයි. ඉතින් බොහොම ටිකක් අඩුයි. මොකද මේක අවුරුදු 120ක් ඉක්ෂිපියක් ඉපරෙනි රෙකෝඩ් එකක්. අන්තික මේක මේ භාවිතා කරන්න කැපීමක් සිදු වෙනවා. සීරීමක් සිදු වෙනවා. ඉතින් ඒකේ උපරිම තියෙන ශබ්දය එන්න අඩුවේගෙන යනවා. ඉතින් මේ ප්‍රමාණය තමයි දැන් ඒක සවුන්ඩ් එක අපිට ලබා ගන්න පුළුවන් උපරිම ආකාරය. ඉතින් මේ හෝන් එක අපිට අවශ්‍ය දිශාවන්ට බූ කරන්න පුළුවන්. ඒ කියන්නේ සවුන්ඩ් එක එළියට ලබා දෙන්න. ඉතින් මේ ආකාරයෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේක ඉතාමත් ඉහළ ආකාරයේ සංරක්ෂණය කරන්න අපි රිසර්ව් කරලා තියෙනවා. තවත් වසර 100ක් 200ක් වුණත් ආරක්ෂා වෙන ආකාරයෙන් තමයි අපි මේක සංරක්ෂණය කරලා තියෙන්නේ. දැන් මම ඔයගොල්ලන්ට පොරොත්තු දුන්නා වගේ දැන් මෙම මේක ඇතුළේ අපි පොඩ්ඩක් බලමු. මොකද මේවා දකින්න ලැබෙන්නේ නැහැ අපිට ලේසියෙන්. ඉතින් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේකේ මොකක්ද ඇත්තටම මේක ඇතුලේ තියෙනවා ඩබල් ස්පින් ලොකු මෝටර් එකක් මේකට ශක්තිය සපයන්න. මම මේ හැන්ඩල් එක ගාලා රිමූව් කළා. මේක කරේ පස්සේ මේක අරින්න පුළුවන් වෙන්නේ. අපි මේක ඇරියාම මෙතන මේ ලොක් එක මගින් ඒකට අනා පවතිනවා. මෙතන තියෙන පොඩි ලොක් එකක් ඒ ක්ලික් එකෙන් නවතිනවා. මෙන්න මේක තමයි මේ 2 ස්ප්‍රින්ග් මෝටර් එක. මේ විශාල මෝටරයක් තියෙනවා. මේකේ ලොකු දුන්නක් තියෙනවා කරකැවෙන්න. මේ තියෙන්නේ ගවන එක. අපි දැන් මේක ක්‍රියාත්මක කරනකොට පොඩ්ඩක් බලමු කොහොමද වෙන්නේ කියලා. මේ ආකාරයෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. දැන් මෙතන මේක තමයි ගවන එක කියලා කියන්නේ. මේ ගවන එකෙන් තමයි මේකේ ස්පීඩ් එක කන්ට්‍රෝල් කරන්නේ. මොකද මේකට සඳහා අවශ්‍ය වෙන ස්පීඩ් එකක් තියෙනවා, වේගයක් තියෙනවා මේ රෙකෝඩ් එක ප්‍රමණය වෙන්න. ඉතින් ඒක වැඩි වුණාන් පස්සේ පිච් එක අවුට් වෙනවා. ඒ හින්දා මේක කන්ට්‍රෝල් කරන්නේ මේ ගවන එකේ. මේක මේ භෞතික විද්‍යාව සිද්ධාන්තයක් අනුව තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේක ස්පීඩ් එක වැඩි වෙනකොට මේක බ්ලොක් වෙනවා. ඒ ආකාරයෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේ තියෙන මෝටර්ස් මේක ගිය පද්ධතිය මේ ක්‍රියාත්මක කරන ආකාරය තමයි මේ තියෙන්නේ. ඒ වගේ මම මේක ක්ලික් එක රිලීස් කරාම මේක අපිට වහන්න පුළුවන් මේ ආකාරයට.
සාමාන්‍යයෙන් මම මේක මේ වයින්ඩ් අප් එක තියන්නේ නැහැ සම්පූර්ණයෙන්ම රිලීස් වෙන්න තියලා තියෙනවා. මොකද මේ වගේ මැෂින් මේ බ්‍රේක් ඩවුන් වුත් එහෙම හදන්න විදියක් නැහැ වර්තමානයේ. එහෙනම් මේ ප්‍රෙෂර් එක ඔක්කොම මම රිලීස් කළා. නිදහසේ තමයි ස්පින් එක තියලා තියන්නේ. මොකද කිසිම ටෙන්ෂන් එකක් ඇති වෙන්නේ නැති වෙන්නේ මැෂින් එක ආරක්ෂා වෙන්න තමයි ඒ ක්‍රියාමාර්ග අරගෙන තියෙන්නේ. හොඳයි මම හිතනවා ඔයගොල්ලන්ට මේ ෆොටෝග්‍රාෆි යන්ත්‍රය ඉතාමත් ගැන හොඳ දැනුමක් අවබෝධයක් ලැබුණා කියලා. මේක නිෂ්පාදනය කරලා තියෙන USA වල මට ඒක කියන්න අමතක වුණා මුලින්. ඉතින් මේක ක්‍රියාකාරීත්වය ගැන හා මේක පෞරාණික වැදගත්කම ගැන ඔයගොල්ලන්ට දැන් හොඳ අවබෝධයක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. මගේ ඊළඟ ප්‍රෝග්‍රෑම් එකේ මම තවත් ඉදිරිපත් කරනවා තවත් genuine ග්‍රැමෆෝන් යන්ත්‍රයක් වසර 100ක් පමණ ඉපැරණි එකක්. ඉතින් ඒක ඔයාලට බලා ගන්න පුළුවන්. මොකද ඒ වගේ ග්‍රැමෆෝන් ගොඩක් රිප්ලිකා නැත්තම් රීප්‍රොඩක්ෂන් ගොඩක් හැදුනා. ඉතින් ඔයගොල්ලන්ට ඒකේ ඒ රීප්‍රොඩක්ෂන් එකේ මේකයි වෙනස හොඳට බලා ගන්න පුළුවන්. ඒක හොඳට අධ්‍යයනය කරොත් ඉතින් මම ඔයගොල්ලන්ට ආරාධනා කරනවා මගේ ඊළඟ YouTube එපිසෝඩ් එක බලන්න කියලා. ඉතින් ඔබ සැමටම බොහොම ස්තුතියි මේක සම්බන්ධ වුණාට. ඔබ සැමට සුබ දවසක්.